Windows PC එකක C drive එකේ ඉඩ වැඩි කරගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් ගැන අද අපි බලමු. ආයිබෝන් යාළුවනේ, ඔයාලගේ Windows PC එක හරිම හැමින් වැඩ කරනවද? C drive එක පිරීලා low disk space කියලා warning එකක් එනවද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාටමයි. අද මම කියලා දෙන්නේ C drive එකේ ඉඩ වැඩි කරලා කම්පියුටරේ වේගවත් කරගන්න හරිම ලේසි ක්‍රමයක්. command prompt එක භාවිතා කරලා අපට අනවශ්‍ය ෆයිල්ස් ටික ඉවත් කරලා PC එකේ performance එක ටිකක් boost කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු ඒක කොහොමද කරන්නේ කියලා. පළවෙනි පියවර command prompt එක open කරමු. මුලින්ම start බොත්තම ඔබන්න නැත්නම් Windows key එක එබුවාම එන search bar එකේ CMD කියලා type කරන්න. එතකොට උඩින්ම command prompt කියලා එනවා. ඒක උඩ right click කරලා run as administrator තෝරන්න. එතකොට UAC prompt එක කාවොත් yes එබුවාම CMD එක open වෙනවා. දෙවෙනි පියවර CMD එකේ command එක type කරමු. දැන් ඔයාලා ඉන්නේ කළු තිරේ එක CMD එකේ. මෙන්න මේ command එක type කරන්න. මේක type කරලා enter එබුවාම ඔයාගේ PC එකේ තියෙන temporary files ටික ඔක්කොම ඉවත් වෙනවා. මේ files තමයි බොහෝ වෙලාවට C drive එකේ ඉඩ ගන්න. තුන්වෙනි පියවර C drive එකේ ඉඩ බලමු. command එක run වුණාට පස්සේ file explorer එක open කරලා this PC යන්න. C drive එක උඩ right click කරලා properties බලන්න. ඔන්න දැන් ඉඩ ටිකක් වැඩි වෙලා තියෙනවා. PC එකත් ටිකක් වේගවත් වෙලා ඇති. අමතර tip මේ වැඩේ මාසිකට සැරයක් වගේ කරලා C drive එක clean තියාගන්න. ඒ වගේම Windows වල තියෙන disk cleanup tool එකත් භාවිතා කරන්න පුළුවන්. ඒ ගැන තව tips ඕන නම් ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු. හරි යාළුවනේ, දැන් ඔයාලා ඉගෙන ගත්ත C drive එක clean කරලා PC එක වේගවත් කරගන්න ලේසිම ක්‍රමය. මේක try කරලා බලන්න. ඔයාලට වෙනස තේරෙයි. comment එකකින් කියන්න ඔයාලට මේකෙන් ඉඩ කීයක් හම්බුණාද කියලා. ඒ වගේම මේ වගේ තව tech tips ඕන නම් channel එක subscribe කරන්න, like එකක් දාලා share කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝෙන් හමු වෙමු. ජය වේවා.